ලබන මාසේ වගේ වෙනකොට බයොලොජි සපෝටිව් ප්‍රෝග්‍රෑම් එකකුයි කම්බයින් මැත් සපෝටිව් ප්‍රෝග්‍රෑම් එකකුයි එහෙම දෙකක් පටන් ගන්නවා. ඉතින් කරන එක වෙනම එක සතියකට එසේ 5ක් ගානේ අරගෙන විදිහට අපිට තව සති 27ක් වගේ වැඩ කරන්න තියෙනවා ඒ ලෙවල් දක්වා. ඉතින් සති 27ට එසේ 5 ගානේ ඉතින් එසේ 135ක් වගේ අපි හිතමු 120ක්වත් කියලා එසේ අඩු ගානේ. ඒ වගේ ප්‍රමාණයක් මේ අවුරුද්ද වලට අද මේ ඔක්කොම ෆ්‍රී මේවට සත පහකවත් මොකුත් අය කිරීමක් නැහැ. ඕන ළමයෙකුට සම්බන්ධ වෙනවා. පන්ති ළමයි කරේ මගේම මල්ලි කියන්නේ අපේ මල්ලි මොරටු ඉංජිනේරින් ෆැකල්ටි එකේ යා මේ මතක නැහැ රෑන්ක් එක 21 හරි හරියට දිස්ත්‍රික් 30 ගානක් හරි 20 ගානක් රෑන්ක් එකක් එක ඉංජිනේරින් දැන් ෆැකල්ටි එකේ ඉන්නේ මේ මිනිහා තමයි ගිය අවුරුද්දේ මැත් සපෝටිව් ප්‍රෝග්‍රෑම් එක කරේ බයෝ මේ පාර එන කේස් නේද කියන්නේ ලංකාවේ මම හිතන්නේ අඩුම ඒ තියෙන්නේ මේ අවුරුද්දේ බයෝ වැඩි හරියක් ඒ දෙකයි B එක ආවොත් බයෝ තමයි තියෙන්නේ බයෝ ඒ ගාන 105යි ෆිසික්ස් ඒ ගාන 106යි ආසන්නව මම කියන්නේ කෙමිස්ට්‍රි ඒ ගාන 108යි ගානක් තියෙනවා මම හිතන්නේ කෙමිස්ට්‍රි හොඳයි ඉතින් ඒතර මේ සාමාන්‍යයෙන් ඔගේ ෆිසික්ස් නේ ගොඩක් අමාරු පැත්තනේ ෆිසික්ස් සමහරක් අවුරුද්දල 104 විතරක් ගිහිල්ලා තියෙනවානේ මේ අවුරුද්දේ එහෙම නැහැ මේ අවුරුද්දේ පොඩ්ඩක් ෆිසික්ස් පැත්තෙන් හොඳ වෙලා තියෙනවා බයෝ පැත්තෙන් නන්නත්තර වෙලා තියෙනවා හරිද බයෝ ළමයින්ට කියලා වෙලා අඩුම ඒ ගානක් ඒ ප්‍රතිශතයක් තියෙන්නේ බයෝ වලට කෙමිස්ට්‍රි නම් වරදක් නැහැ සාමාන්‍ය විදිහට තියෙනවා කෙමිස්ට්‍රි මම මේක ඕගොල්ලන්ගේ තියරි අනම්මනම් ක්ලාසස් වල කියන්නේ මම යන්තම් ටක් ගාලා කෙටියෙන් කියන්නම් බයෝ ළමයින්ට චුට්ටක් කේස් ඉතින් වැඩිපුර බලන්න වෙනවා බයෝ පැත්තට වැඩි බරක් දාන්න වෙනවා මම පොඩි වීඩියෝ එකක් අරන් දාන්නම් බයෝ පාඩම් කිරීම සම්බන්ධව ඒ කියන්නේ මට ওই වීඩියෝ ගන්නවා කියවට ගන්න ටයිම් එක සෙට් වෙන්නේ නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ මේ ඉදිරි සතිය හෝ දවස් 10ක් වගේ ඇතුළත බයෝ ළමයින්ට අදාළව වැඩ කරන එක සම්බන්ධව මට තේරෙන මට්ටමින් ඒ කියන්නේ මම බයෝ පාඩම් කරපු විදිය සහ කැම්පස් වල ඉතින් අවුරුදු 5ක් ඉතින් බයෝ නොවුනත් ඊට සමරූපී දේවල් ටිකක් නේ ඉගෙන ගත්තේ. එතකොට ඒ දේවල් ටිකත් එක්ක මට තේරෙන තරමින් ළමෙක් බයෝ පාඩම් කරන්න අනුගමනය කරන්න පුළුවන් නේ මොන වගේ දේවල්ද කියන එක ඒක මම කියන්නම් වෙන වීඩියෝ එකකින්. ඊට වඩා බයෝ උගන්වන ගුරුවරු කියන කාරණා විශ්වාස කරන්න අනිවාර්යෙන් මට තියෙන සීමිත අත්දැකීම් ප්‍රමාණයක්නේ. හැබැයි අර මේ මට තේරෙන තරමින් මේකට අදාළ දේවල් ටික කියන්නම් සහ මම හිතන්නේ මම රැපිඩ් රිවිෂන් එකේ මේක කිව්වා. සාමාන්‍ය ක්ලාසස් වල කියන්න බැරි වුණා මේ ඕගලන්ට සාමාන්‍ය ලබන මාසේ වගේ වෙනකොට බයොලොජි සපෝටිව් ප්‍රෝග්‍රෑම් එකකුයි කම්බයින් මැත් සපෝටිව් ප්‍රෝග්‍රෑම් එකකුයි එහෙම දෙකක් පටන් ගන්නවා. එහෙනම් බයොලොජි සපෝටිව් ප්‍රෝග්‍රෑම් එකේ වෙන්නේ එසේ වලට ලෑස්ති කරන එක වෙනම එක සතියකට එසේ 5ක් ගානේ අරගෙන මගෙන්ම ඉගෙනගත්ත කවුරුරි ගෝලයෙක් දාලා තමයි වැඩේ කෙරෙන්නේ. එසේ 5ක් දෙනවා. ඒ 5 ඕගොල්ලෝ තනියෙන් ලියන්න උත්සාහ කරනවා. පොඩි ඩිස්කෂන් එකක් අරගෙන ඒ 5 ඩිස්කස් කරනවා. ඒ විදිහට අපිට තව සති 27ක් වගේ වැඩ කරන්න තියෙනවා ඒ ලෙවල් දක්වා. ඉතින් සති 27ට එසේ 5 ගන්න. ඉතින් එසේ 135ක් වගේ අපි හිතමු 120ක්වත් කියලා එසේ අඩු ගන්න. ඒ වගේ ප්‍රමාණයක් මේ අවුරුද්දේ විභාගෙට එන්න ටිකක් වැඩි ඉඩක් තියෙනවයි කියලා හිතන්න පුළුවන්. එසේ 120ක් වගේ සතියකට 5 ගානේ වගේ වරුදු කිරිල්ලක් කරන බයෝ සපෝටිව් ප්‍රෝග්‍රෑම් එකක් යනවා. කම්බයින් මැත්ස් වලට අද මේ ඔක්කොම ෆ්‍රී මේවට සත පහකවත් මොකුත් අය කිරීමක් නැහැ. ඕන ළමයෙකුට සම්බන්ධ වෙනවා. පන්ති ළමයින්ට අපේ පැත්තෙන් අපිට පුළුවන් හැටියට අනිත් සබ්ජෙක්ට් වලට සපෝට් එකක් දීම තමයි මෙතනින් කරන්නේ. මැත්ස් වලට අදාළව මේ ඒත් ඔක්කොම පාඩම් අරගෙන මේ නෙමෙයි. අර ප්‍රධානම ලකුණු වැඩිපුර වෙන් වෙන පාඩම් කීපයක් තෝරගෙන ඔක්කොම බදාගෙන ඕක කරන්න බෑනේ. කීපයක් තෝරගෙන ඒත් අපෙන් මීට කලින් ඉගෙනගත්ත කවුරු හරි ළමයි එක්ක හෝ ළමයි කීප දෙනෙක් දාලා ගිය අවුරුදු දෙක එහෙම කරේ මගේම මල්ලි කියන්නේ අපේ මල්ලි මොරටු ඉංජිනේරින් ෆැකල්ටි එකේ යා මේ මතක නැහැ රෑන්ක් එක 21 හරි හරියට දිස්ත්‍රික් 30 ගානක් හරි 20 ගානක් රෑන්ක් එකක් ඉංජිනේරින් දැන් ෆැකල්ටි එකේ ඉන්නේ මේ මිනිහා තමයි ගිය අවුරුද්දේ මැත් සපෝටිව් ප්‍රෝග්‍රෑම් එක කරේ. පස්සේ මිනිහා ඉංජිනේරින් වැඩේට එන කැමති ඒකත් එක්ක පොඩ්ඩක් මේ අවුරුද්දේ මං හිතන්නේ නැහැ මේ වැඩේට ඌ ඇද ගන්න පුළුවන් වෙයි කියලා. පුළුවන් වුණොත් උගෙන් කරමු බැරි වුණොත් වෙනම කවුරු රේත් ඉන්නවා. ඉතින් අපේ පරණ ඉගෙන ගත්ත ඕන තරම් ළමයි ඉන්නවා මේ වගේ වැඩකට ගැලපෙන මැත්ස් වලට අදාළව මං මැත්ස් සම්බන්ධව ලොකු අයිඩියා එකක් මට නැහැ. නමුත් මේ ඒ ළමයි එක්ක කතා කරලා සහ ඕගොල්ලන්ගේ පැත්තෙන් මොනවද ඕගොල්ලන්ට ලොකු ප්‍රශ්න තියෙන්නේ කියලා වගේ අරගෙන පුළුවන් හැටියට අපිට පුළුවන් හැටියට මූලික පාඩම් කීපයක් හෝ මූලික ප්‍රශ්න කීපයක් ලකුණු ටිකක් ඔය ලොකු ප්‍රශ්න දැන් බයෝ වල ලොකුම අවුල තියෙන එසේ වල මම ඒක දන්නවා MCQ 49 ගහලා B ගත්තේ උන් ඉන්නවා බයෝ ඉන්නවා MCQ 49 රිසල්ට් එක B හරිද එහෙම ඉන්නවා ළමයි. එතකොට මේ බයෝ වල ප්‍රශ්න තියෙන එසේ වල MCQ වල කොහොම ගියත් එසේ ලියන්න එක වෙනම පුරුදු වෙලා තියෙනවනේ එහෙම නැත්තම් බෑ. එහෙම කේසයක් තියෙනවා. එතකොට මැත්ස් වල නම් එහෙම අරුබුදයක් නැහැ. මැත්ස් වල ඒ ගාන 100ට මම හිතන්නේ ඔය සබ්ජෙක්ට් වලින් වැඩිම A ප්‍රතිශතයක් තියෙන්නේ මැත්ස් වල. ඒ වගේම මම හිතන්නේ සබ්ජෙක්ට් වලින් වැඩිම F ප්‍රතිශතයක් තියෙන්නේ මැත්ස් වල. අර මැත්ස් වල තියෙන්නේ එක්ක A නැත්තම් F. මැද විසඳුම් අඩුයි වගේ එකක් නේ පොඩ්ඩක් තියෙන්නේ. පුළුවන් එකට හොඳටම පුළුවන් බැරි එකට මොකුත් බෑ. MCQ නෑ නේ කොපි කරගන්න බෑ නේ. ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර ඒ අරුබුදේ තමයි ගොඩක් ඔය මැත්ස් වල තියෙන්නේ මේ අර මුල අග තමයි මැද හරිය පොඩ්ඩක් අඩුයි වගේ එකක් තියෙනවනේ. ඊට අදාළව මේ පොඩි පුළුවන් හැටියට ඒවට අදාළව පොඩි දේවල් ටිකක් කරලා දෙන්නම්. ඒ කියන්නේ මම කියන්නේ මේ වගේ මම ඕගලන්ට ඒ සබ්ජෙක්ට් වලට ඒකක් කරන් දෙනවා කියලා. නමුත් ඉතින් අර අපිට පුළුවන් තරමින්
මේ සබ්ජෙක්ට් වලට අදාළවත් සහයෝගයක් දෙනවා කියලා කියන්නේ මේව මොකුත් එහෙම අය කිරීමක් නැතුව ඕනෑම ළමයෙකුට නොමිලේ සම්බන්ධ වෙලා කරගන්න පුළුවන් වැඩ. ඒතර මේ දේවල් ටික අපි ලබන මාසේ වගේ ඉඳන් පටන් ගමු. මිඩ්නයිට් සෙෂන්ස් මේ මාසේ අග වගේ ඉඳන් පටන් ගමු. එහෙම මේ දේවල් ටික එනවා. ඉතින් අන්තිම මාස 6 සහ මාස 5 ඔය කියන කාල සීමාව ඊටාම අපේ පැත්තෙන් අපිට දෙන්න පුළුවන් සපෝට් එක අපි වැඩි කරනවා. ඔයාලගේ පැත්තෙන් ඔයාලා වැඩ කරන එක වැඩි කරන්න. හරිද? ඒකයි වැදගත් වෙන්නේ. හරිනේ. ඔය අරුණම දැන් මේ ෆිසික්ස් වලට නම් ඉතින් කරන්න මොකුත් නෑ. ඒක ඕගොල්ලෝ සාමාන්‍ය විදිහකට කරගෙන යන්න වෙනවා. ෆිසික්ස් හැර අනිත් සබ්ජෙක්ට් වලට අදාළව තමයි ඔය වැඩේ. ඔව් ෆිසික්ස් වලට මම මැදිහත් වෙන්නේ නෑ. කරගන්න එක ඇත්තේ. ඊළඟ කතාව